මගේ මේ පුංචි ශ්‍රී ලංකාව ඇතුලේ තියෙන ලස්සනම ලස්සන දියැලක් බලන්න ඔයාලට යන්න තියෙනවා නම් කොහොමද? ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ව එක්කගෙන යන්න හදන්නේ මගේ මේ ලස්සන පුංචි ශ්‍රී ලංකාව ඇතුලේ තියෙන තවත් ඉතාමත්ම ලස්සන සහ වටිනාකමින් වැඩි ලස්සන දියැලක් බලන්න ඔයගලන් එක්කගෙන යන්න තමයි මේ හදන්නේ. ඉතින් channel එක subscribe කරන්න, වීඩියෝ එක share කරන්න, like කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද vlog එකට. මෙතන තියෙනවා මේ පඩිපෙලෙන් තමයි උඩහට යන්න ඕනේ බෝම්බුරු වැල්ලට. ඉතින් යන ගමන් වැඩි විස්තර කියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මෙතන බෝඩ් වගේකුත් දාලා තියෙනවා. හොයාගන්න අමාරු වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මෙතන මේ බුදු පිළිමේ තියෙනවා. එතන දැන් ඔයගොල්ලෝ වාහනයක එනවනම් වාහන දාන්න වාහන පාකින් එකකුත් මෙතන තියෙනවා. ඉතින් තව විස්තර ගොඩක් තියෙනවා කියන්න. අපි ඉස්සරහට යන ගම හිමීට වැඩි විස්තර කතා කරමුකෝ. බලන්නකෝ මේ ලස්සන පඩිපෙළ දිගේ තමයි උඩට යන්න ඕනේ බෝමුරු වැල්ලට. ඉතින් මේ දියැලට යන පාර වුණත් හරියටම කියනවා නම් දිව්‍ය ලෝකයකට යන පාර වගේ. ඒ තරම් මාරම ලස්සනයි. පඩිපෙළ වල ටිකක් තියෙනවා. ඉතින් උඩට නගින්න උඟ කාලෙකින් හයිකින් එකක් කරෙත් නැහැ. ඒ හින්දා ටිකක් මහන්සි ඉතින්. ඉතින් මේ බෝමුරු වැල්ලට එන මේ ගමන් විස්තරය ගැන කිව්වොත් එහෙම පාරවල් කිහිපයක්ම තියෙනවා. උඩුපුස්සල්ලාව පැත්තෙන් එන්නත් පුළුවන්. මම කියන්නම් මම ආවේ කොහොමද කියලා. මං ආවේ නුවරඑළියට ඇවිල්ලා එතනින් වැලිමඩට ආවා. වැලිමඩ ටවුන් එකෙන් තියෙනවා බෝමුරු වැල්ල කියලා ඒ කියන්නේ බෝඩ් එකක් ගහලා බස් තියෙනවා. ඒ බස් එක කෙලින් මෙන්නේ මේ පල්ලෙහා තියෙන ඇල්ල ගාවට. ඉතින් එතෙන්ට ඇවිල්ලා ඒ බස් එකෙන් බැහැලා අපිට එතන ඉඳලා පයින් යන්න පුළුවන්. මෙන්න මේ පඩිපෙළ දිගේ උඩට. අපි එහෙනම් ගිහිල්ලා බලමු. අපිට උඩහට යනකොට තවත් ලස්සනයි. ඉතින් ලස්සනයි වගේම පුදුම සීතලක් තියෙනවා. මේ බලන්නකො මේ පරිසරය. හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ මෙතන මේ පුංචි හට්ටයක් වගේ ගහලා තියෙනවා. ඒ කියන්නේ ගිමන් හරින්න. ඒ කියන්නේ පොඩ්ඩක් මහන්සි නම් මෙතන ඉඳලා අපිට ටිකක් කළා මහන්සි අරලා ආපහු යන්න පුළුවන්. ඉතින් තව මේ මෙතන තියෙනවා මේ කඩයක් හදලා තියෙනවා. අපිට මොන හරි බඩගින්නට කාලා බීලා ටිකක් විඩාව නිමාගෙන එහෙම යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ටිකට් එක කීයද? 100. අපේ ඉඳලා ඉතින් මම මේ ටිකට් එකකුත් ගත්තා. මේ ඇල්ල බලන්න යන්න ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕනේ. ඉතින් මේ ටිකට් එක රුපියල් 100යි. ඉතින් රුපියල් 100ක ටිකට් එකක් අරගෙන තමයි මේ දියැලල බලන්න යන්න තියෙන්නේ. අර පඩිපෙළ නැගලා අපි ටිකක් ඉස්සරහට යනකොට අපිට නිකන් තැන්න වගේ පාරක් හම්බ වෙනවා. අපි මේ පාරෙත් ඉස්සරහට යමු. මේ සුබාදහම හරි පුදුමාකාරයි. ඉතින් මේ බලන්න මේ සුබාදහම නිර්මාණය වෙලා තියෙන විදිහ.
හරිම ලස්සනයි. ඔයාලට ඇහෙනවද? ඔන්න ටික ටික අපි දියැල්ල ගාවට ලං වෙනවා. දියැල්ල සද්ද තමයි ඔය අපිට ඇහෙන්නේ. මේක මෙහෙම ඉඳගෙන විඳිනවට වැඩිය ඇල්ල ගාවටම ගිහිල්ලා මේක ලස්සන බලන්න තියනවා කියලා කියන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම ගන්න ඕනේ අත්දැකීම. ඉතින් ඒ කියන්නේ වෙලාව හදාගෙන හරි කමන්නේ හැමෝම එන්න අනිවාර්යෙන් මේ ලංකාවේ අපේ තියෙන ලස්සන දේවල් බලන්න. ඉතින් මේවා අපිට බලලා සතුටු වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේවා ඒ කියන්නේ සබාදහම විසින් නිර්මාණය වෙලා තියෙන මේවා අපිට බලලා ඒ දේවල් මතු පරපුරටත් ඉතින් ආරක්ෂා කරගන්න තමයි. ටිකක් කටුක දුෂ්කර මාර්ගයකින් අපි ඇල්ලගාවටම යමු එහෙනම්. දැන් මේ අපේ රට ඇත්තටම ගත්තොත් එහෙම ඊටාම ඒ කියන්නේ කුඩා රටක්නේ, පුංචි රටක්. ඉතින් තාම සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉතින් තාමත් සංවර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මම දැකපු දෙයක් තමයි මේ බෝමුරු ඇල්ල බලන් දෙන මාර්ගය තියෙනවානේ. ඒ මාර්ගයේදී පුංචි පුංචි ව්‍යාපාර කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම පුළුවන් නම් මේගොල්ලන්ට පොඩි හරි සහයෝගයක් දීලා මේ ව්‍යාපාර පොඩ්ඩක් දියුණු කරලා ගන්න. ඒගොල්ලන්ට ඇත්තටම ගත්තොත් එහෙම ඒක මාරම වටිනවා. ඉතින් මේ බලන්නකො. හරිම අහිංසක විදිහට මේ තමන්ගේ ව්‍යාපාර ටික කරගන්න විදිහ. ඉතින් අපේ මේ රජය හරි මැදිහත් වෙලා මේ දේවල් වලට ලොකු සහයෝගයක් දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක ගොඩක් වටිනවා. ඉතින් මේ මිනිස්සු මේ ව්‍යාපාර කරන්නේ ඒ කියන්නේ කවදා හරි ඒ කියන්නේ හඳ අල්ලන්න එහෙමත් නැත්නම් රජ වෙන්න නෙමෙයි. තමන්ගේ ජීවනෝපාය හරි ගස්සගෙන ඒ කියන්නේ ජීවත් වෙන්න තමයි ඉතින් මේ දේවල් කරන්නේ. ඉතින් ඒ කියන්නේ හැම කෙනෙක්ම තමන්ගේ ජීවනෝපායක් විදිහට ඉතින් මේ දේවල් කරන්නේ. ඉතින් ඒ ටික පොඩ්ඩක් තව දියුණු කරලා කරගන්න තියනවා කියලා කියන්නේ ඒක මාර වටිනවනේ. ඉතින් මේ බලන්නකො. මේ මල්ලි කෙනෙක් වතුර කෑන් එකක් අරගෙන යනවා. පයින් යන්න ඕනේ නැති. ඉතින් මේගොල්ලෝ මේ දේවල් අරගෙන කඩවල වලට ගෙනියන්න එපා. ඉතින් මෙතනක් තියෙනවා තව ලස්සන කඩයක්. හරි ගැමි විදියට හදලා තියෙන්නේ. අම්මා එනක මං එන්න. යනවා. උස්සරණයි. බලන්නකො ඉතින් මෙතන ලස්සන. හලෝ. පිටින් එන්න. ඔව් තව ගියා. මේ ලස්සනට මේ ගැමි ගෙදරක් වගේ නිර්මාණය කරලා තියෙනවා. හරිම ලස්සනයි. වතුර නම් ඉතින් අයිස් කැටේට සීතලයි. ඉතින් තරම් සීතලයි වතුර. දියැල්ල සද්දේ තව ටික ටික වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අපි දියැල්ලට දැන් ගොඩක් කිට්ටු කරලා කියන එක තමයි. ඉතින් දියැල්ලට යන්න තියෙන පාර නම් ඇත්තටම ගත්තොත් එහෙම ටිකක් දුෂ්කරයි. බලන්නකො වැලි කොට්ට දාලා හදලා තියෙනවා. අපිට අල්ලගන්න මෙහෙම වැල් පොටවලුත් තියෙනවා. ඉතින් ඒවා ඉතින් කවුරුත් හදලා නෙමෙයි මේ ලස්සන මේ සබාදහම විසින්ම නිර්මාණය කරපුවා. ඉතින්
ඉතින් මේ බෝඹුරු වැල්ල ලංකාවේ තියෙන ලස්සනම දියඇලි වලින් එකක් කියන්නේ බොරුවක් නෙවෙයි ඉතින් ඇත්තටම. ඒ කියන්නේ මම මෙච්චර කාල නම් ඉතින් වීඩියෝස් වලින් තමයි දැකලා තියෙන්නේ. අද තමයි ඉතින් මේ බෝඹුරු වැල්ල මං ඇස් දෙකටම දකින්න ඉතින් ඇත්තටම ඒක එක්ස්පීරියන්ස් එක ගන්නෙ. ඉතින් මම හිතනවා ඉතින් ඒක එක්ස්පීරියන්ස් එක ඔයාලටත් මට පුළුවන් විදියට අරන් එන්න. ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ මගේ යන අතරතුරේදී ඔයාලට පුංචි දෙයක් පෙන්වන්න හිතුණා. මේ බලන්නකො මේ මෙතන මේ උල්ල වගේක් තියෙනවා. ඒක මේ මං හිතුවේ මේ බලන්නකො. මං හිතුවේ මේ මොකක් හරි පාටක් ගාලා කියලා. හැබැයි ගාන මේ ඒක ස්වභාවිකව තමයි මේ විදිහට වෙලා තියෙන්නේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මම දන්නේ හරියට විස්තරේ මොකක්ද කියලා. මේ මෙතන තියෙනවා මේ මුල ඒ විදිහටම තමයි හැදිලා තියෙන්නේ. මේක හරි විස්තරේ දන්න කෙනෙක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ මොනොත් එහෙම ඉතින් අනිත් හැමෝටම දැනගන්න පුළුවන් නේ ගැන. ඒක නිසා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ඒ යාළුවෙක් හම්බුණා. අපි යනවා. මං කොහොම හරි ඉතින් සෑහෙන දුරක් ගෙවාගෙන ආවා මේ ලස්සන බෝඹුරු වැල්ලේ ලස්සන බලන්න. ඉදිකට පාර නම් ඉතින් මාරම වැඩි ඉතින් මෙතන. දැන් ඉතින් මම කතා කරා ඇති. ඕගොල්ලෝ චුට්ටක් මේ ලස්සන බෝඹුරු වැල්ලේ ලස්සන බලලා ඉන්නකෝ. මේ බලන්න මීදුව. ඉදිකට පාර මාර විදිහට වැඩි ඉතින් මෙතන. මෙන්න මෙතනින් තමයි දියැල්ල පටන් ගන්නෙ. මට ඉතින් මේ අමුතුවෙන්ම නාන්න දෙයක් නැහැ. ඉතින් දැන් තමයි නාලා ඉන්නේ. මේ දියැල්ලෙන් මේ එන හිරිකඩ පාර. ඒක නම් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයගොල්ලොත් එන්න ඕනේ අනිවාර්යෙන් මේක ගන්න. වෙලාවක් තියෙනවනම් අනිවාර්යෙන් මෙන්න. වෙලාවක් නැති වුණත් වෙලාවක් හදාගෙන හරි මේ ලස්සන දේවල් බලන්න එන්න කියලා ඉතින් මතක් කරනවා. ඉතින් බලන්න. මම දැන් සෑහෙන වෙලා මෙතන හිටියා. ඉතින් ඕගොල්ලෝ අර මේ වීඩියෝස් වල ෆොටෝස් වල එහෙම දැකලා තියෙනව නේද? මේ බෝඹුරු වැල්ලේ තියෙනවා ලස්සන තන විස්සක්. ඉතින් මේ බලන්නකො මේ තියෙන්නේ ලස්සන තන විස්ස. වතුර වැඩි කිය බෑ කියලා කිව්වට ඉතින් සාමාන්‍යයෙන් බලාගෙන ගියාම මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. ඉතින් මේ බලන්නකො. ඉතින් වතුර වැඩි වුණත් ඔන්න අන්තිමේදී කොහොම හරි මං ආවා මේ ලස්සන මේ තන බිස්ස තියෙන තැනට. මෙතෙන්ට තමයි දියැල්ල ලස්සනටම පේන්නේ ඉතින්. මේ බලන්නකො බලාගෙන ඉන්නකොට ඒ කියන්නේ මීදුම වගේ බැඳෙනවා හිරිකඩ පාර.
මට නම් දැනෙන්නේ ඉතින් වෙනම දිව්‍ය ලෝකයකට ගියා වගේ. ඒ තරම් මාරම ලස්සනයි. මේ බලන්න මේ වටේටම තියෙන ගස් ටික මේ මීදුම මේ ගස් වලට වැටලා ඒවා මාර විදිහට ඒ කියන්නේ සක්‍රීය මට්ටමේ තියෙනවා ඉතින් මාර ඇක්ටිව් එකක් තියෙන්නේ ගස්වල. මට යාළුවෝ සෙට් එකක් හම්බුණා මේ බොමුරු වැල්ල බලන්න ආපු වෙලාවේ. ඒගොල්ලෝ අතන උඩ ෆොටෝ ගහනවා. Welcome to Sri Lanka. අපි දැන් ඉන්නේ මේ දියැල්ලේ ලස්සනම තැන. ඒ කියන්නේ දියැල්ල මෙතෙන්ට තමයි ලස්සනටම පේන්නේ. අර වලට පේනවද මේ පොන්චි පුංචියට කෝපි පැටව වගේ ඉන්නේ දියැල්ල බලන්න ආපු. ඒ කියන්නේ මිනිස්සු තමයි මෙතන ඉන්නේ මේ පල්ලෙහා. මේ තමයි ඉතින් මේ වගේ පුංචි ලංකාවේ ලස්සන ඉතින් බලන්නකෝ තියා ගන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ මෙතන. වාව්. මේ ඉන්නේ ඉරිකඩ පාර. තව දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. එන්න ගන්න. එහෙනම් යන්නේ අපි මේ පැත්තේ යන්න පුළුවන් උඩට නැගගෙන. මේ බලන්නකෝ මේ ගල්වල මේ තනකොළ වැවිලා තියෙන විදිය. මේ දියැලේ මේ ස්වභාවිකව කඩා හැලෙන වතුර පාර තමයි තනකොළ සම්පූර්ණව පෝෂණය කරන්නේ ඉතින්. හරිම ලස්සනයි නේ. මාව දැන් බාගෙට තෙමිලා තියෙන්නේ. අපි යන් එහෙනම් මේම පල්ලෙහාට. ඕ මේ පැත්තේ යන්න පුළුවන්. පොඩ්ඩක් සද්ද නැතුව මෙන්න මේ දියැලේ සද්ද ටිකක් අහන්නකෝ. උතුම තරම් ලස්සනයි. ඉතින් මම ඔන්න ඕගොල්ලන්ව පුදුම කරන්න තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ මෙන්න තියෙනවා. මේ මෙතන බෝඩ්ඩයක් ගහලා තියෙනවා මේ බෝඹුරු වැල්ලට නම හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මම පොඩ්ඩක් ඉතින් මේ විස්තරය වලට කියන්න. සුන්දර බෝඹුරු වැල්ල. බෝඹුරු වැල්ල ඌව පරණගම ප්‍රාදේශීය සභා බල් ප්‍රදේශයේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය පේරවැල්ල ඇල්ල යනුවෙන්ද හඳුන්වනු ලබයි. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට
සමීපව වැලිමඩ නගරයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටා තිබෙන බෝඹුරු වැල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතරින් පළලින් ඉතා වැඩි දියඇල්ලක්සේ සැලකේ. මේ උසින් මීටර් 50ක් පමණ වන අතර පළලින් මීටර් 20ක් පමණ වේ. මහවැලි ගඟේ ප්‍රධාන අතුගංගාවක් වන දුල්ගඟ මීටර් 1842ක් පමණ උස කොටකිතුල් කන්දේ බෑවුමක පිහිටි ගල් පව්වකින් කොටස් 4ක් පමණ වෙන්ව ඇදහැලීමෙන් මෙම සුන්දර ඇල්ල නිර්මාණය කරයි. මෙම අතුගංගාව දිය ඇල්ලේ පහත ප්‍රදේශයේදී උමාඔය ලෙස හඳුන්වයි. මෙම දිය ඇල්ලට බෝඹුරු ඇල්ල ලෙස හැඳින්වීම පිටුපස ඇත්තේද අපූරු කතාවකි. එනම් වරක් දෙවන රාජසිංහ රජුගේ ඇතා උලප්පු වී බැඳ තැබූ දම්වැල් කඩාගෙන වනවැදී ඇත. ඇතා ඇල්ලීමට ඇත්ගොව්වන් කිසිවෙකු සමත් නොවිය. ඇතා අල්ලා දෙන කෙනෙකුට ගම්වරක් තෑගි දෙන බව රජු අනබරයක් මගින් ප්‍රසිද්ධ කළේ. මෙම ප්‍රදේශයේ විසූ වනසිංහ මුත්තා ඇතා අල්ලා බෝගසේ මුලක බැන්දේ. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගමද බෝමුලේ නමින් විවාහාරයට පත්විය. බෝමුලේ පසුව බෝමුරේ විය. ගම දියුණු වී බෝඹුරු ඇල්ල නම තැබූ බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ. ඉතින් මේ විදිහට තමයි බෝඹුරු ඇල්ලේ විස්තර කතාව තියෙන්නේ. මම ඉතින් දුවලා මාර මහන්සි මට. ඉතින් මේ මෙතන පොඩ්ඩක් නැවතුණා දොඩ එකක් බීලා යන්න. අපි එන දොඩ එකකුත් බීලා ටක් ගාලා පල්ලෙහාට යන් එනවා. මම දොඩම් එකක් ගත්තා. ඔයගොල්ලෝ එනකොට මේ මෙතනින් දොඩම් එකක් බීලා යන්නත් අමතක කරන්න එපා. අපි බලමු කොහොමද කියලා. මේ වෙලාවට හරිම රසයි ඉතින්. ඇතර වටන අපි යන ටක් ගාලා මේක බීලා පල්ලෙහාට යන්න. මේ මෙතන තියෙන්නේ මම වාහනේ දාපු වාහන පාක් එක. ඉතින් අපි පල්ලෙහාට ගිහලා බලමු. මේ මෙතන බඩේරිමු තියෙනවා. මම මේ බඩේරිමු කරලක් ගන්න යන්නේ. මේ බඩේරිමු කරලක් 100යි එකක්. මම ගත්තා ඉතින් බඩේරිමු කරලා. මාරව රහයි මේක. අපි එනම් කාලෙමු ටට්ටක් ගාලා කාලා යන්න ඕනේ. දැන් හොඳටම පරක් වෙලා තින්නේ. පුළුවන් තරම් ඉක්මනට යන්න ඕනේ මම. මේ අතරම ගොඩක් වෙලා ගියා ඉතින් දියල්ල වීඩියෝ කරන්න ගිහිල්ලා ඒකත් එක්කම ඒ කියන්නේ මම දැන් එතන හිටියා ගොඩක් වෙලා ඒක විඳින ගමන් අපි එහෙනම් ටක් ගාලා මේ බඩේරුම් කරලා කාලෙමු. ස්නේහිතී ඉතින් මේ මං ආපහු ඔන්න දියල්ල බලලා ඉවරලා ආවා වැලිමඩ ටවුන් එකට. මේ මොකද හේතුව තමයි මේ මගේ ෆෝන් එකේ හොඳටම බැටරි බහලා ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බේ. ඉතින් මේ ටවුන් එකේ කඩේකින් ෆෝන් එක චාර්ජරයට ගැහුවා. ඉතින් මේ ෆෝන් එකත් අරගෙන දැන් යන්න ඕනේ ආපහු ගෙවල් පැත්තට. වැලිමඩට මං ආවට පස්සේ ඔන්න ඉතින් වැස්සත් පටන් ගත්තා. පුංචි මල් වැස්සකුත් යනවා දැන් ඉතින්. ඉස්සෙල්ලා නම් සෑහෙන්න ලොකුවට තදේටම වැස්සා. මේ සීතලම දේශගුණයක් තියෙන වැලිමඩ ටවුන් එකේ ඉඳලා අද vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් හිතනවා අද vlog එකත් ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. මට පුළුවන් විදිහට ලස්සන vlog එකක් ඔයගලන්ට අරගෙන ආවා. බෝඹුරු ඇල්ල කොහොම තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ගැන තව පුංචි දෙයක් කියන්න ඕනේ. බෝඹුරු ඇල්ලට යනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වැලිමඩි යන්නත් පුළුවන්. නැත්නම් උඩුකුස්සලා මේ පැත්තෙන් එන්නත් පුළුවන්. අරහෙන් එනවා නම් ඒ කියන්නේ බදුල්ල බණ්ඩාරල පැත්තෙන් එන්නත් පුළුවන්. ඉතින් බෝඹුරු ඇල්ලට යද්දි එන්ට්‍රන්ස් ටිකට් එකක් ඒගොල්ලෝ ගන්නවා රුපියල් 100ක.
ඉතින් ඒ ටිකට් එකට අමතරව ඔයගොල්ලෝ වාහනයක යනවා නම් වාහනේට අපි ගෙවන්න ඕනේ වෙනම රුපියල් 300ක්. ඉතින් ඒ 300ක් ගෙවලා තමයි එතනි වාහනේ දාලා ඉවරලා යන්න ඕනේ. බස් එකේ යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. වැලිමඩ ටවුන් එකෙන් කෙලින්ම තියෙනවා. ඒ කියන්නේ වැලිමඩ බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා බෝමුරු ඇල්ලට බස් එක. ඉතින් ඒ බස් එකේ උනත් ඕගලන්ට ගිහිල්ලා ඉවරලා ඇල්ල ගාවින්ම බැහැලා ඇල්ල බලන්න යන්න පුළුවන්. ඉතින් කෙටියෙන්ම කියනවා නම් අපේ පුංචි ලංකාව ඇතුලේ තියෙන ලස්සන දියැලි වලින් එකක් විදියට ඒ කියන්නේ හොඳම දියැල්ල ඒක ලස්සනම දියැල්ල විදියට කිව්වොත් එහෙම ඒත් මං වැරදි නෑ. ඉතින් ඒ තරම් හරිම ලස්සනයි ඉතින් මේ බෝමුරු ඇල්ල. ඉතින් ඕගොල්ලෝ දැක්කා ඉතින් කොහොමද ඒක තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් විතරක් නෙමෙයි ආරාධනා කරනවා හැමෝටම එන්න බලන්න අනිවාර්යෙන් වෙලාවක් කොහොම හරි හදාගෙන හරි ඇවිල්ලා බලන්න මේ බෝමුරු ඇල්ල. ඒ තරමට හරිම ලස්සනයි. ඉතින් එහෙනම් අපි කතා කරා ඇති අපි මේ ලස්සන වැලිමඩ ටවුන් එකේ ඉඳලා අද vlog එක එහෙනම් අපි මේ විදිහට ඉවර කරමු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න සැහැල්ලුවෙන් ඉන්න ඉඩ ලැබෙන හැම වෙලාවකම ජීවිතේ විඳින්න ඒ ප්‍රාර්ථනාවත් එක්කම මේ වගේම තවත් ලස්සන vlog එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා. It's not a game, it's a rich thing.